එන්න අපි අද රසබරස පැස්ට් එකක් හදමුද? මේක හරිම ලේසි හදාගන්න. මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ලුණු තෙම්පරාදු වෙන්න තියෙනවා. ඒ අතරේ පැස්ටා ටික ලෑස්ති තම්බලා තියාගන්නවා. ඊට පස්සේ තෙල් එකට ලුණු, සුදු ලුණු, තක්කාලි, මාළු මිරිස් භාගයක් ඒ වගේ දානවා. ඒ ටික දාලා චුට්ටක් තෙම්පරාදු වෙන්න තියෙනවා. ඒ ටික එහෙම කවලම් කරලා තෙම්පරාදු වෙනකොට ඒකට තක්කාලි සෝස් දානවා. තක්කාලි සෝස් මේ හැඳි 3ක් විතර වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට මිරිස් කුඩු දානවා. තව මෙහි තියෙනවා සුප් කැට වගේ සුප් කැට නෙමෙයි සුප් වලට දාන පවුඩර් එකක්. ඒක දානවා. ඊට පස්සේ උතුරන වතුර දානවා. ඊට පස්සේ ටිකක් වෙලා ඒක එහෙම කුක් වෙන්න තියලා ලුණු ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක ටිකක් වෙලා එහෙම කුක් වෙන්න තියලා පැස්ටා ටික එකතු කරගන්න. පැස්ටා ටික එකතු කරලා විනාඩි 10ක් වගේ තියලා මේක බා ගන්න තියෙන්නේ. ඉතින් ඒක හරි රස රෙසිපි එකක්. එහෙම හදලා බලමුකෝ.